ඉදිමෙන්න පුළුවන්. පැසවනවා. ඇපෙන්ඩිසයිටිස් කියලා කියන්නේ ඒක. එකක් අපිට පාලනය කළ හැකි. ඒක බැරි වුණා නම් තමයි ප්‍රශ්නේ වෙන්නේ. කුරුල්ල වගේ වෙනවා. උග්‍ර කියන්නේ නෑ කරන්න දෙයක් නෑ. කරන්න දෙයක් නෑ. මල ද්‍රව්‍ය මල්ලක් කක්ක බෑග් එකක්. අපිනේ. ඒ හේතුවෙන් ගුදේ වේදනාවක් ඇතිවීමක්. දැන් බලන්න ඒක කියන්න තව ක්‍රමයකුත් තියෙනවනේ. මං එහෙම කියන්නේ දැන් ඒක කියන්න හොඳ එකක්ද? අමාරුවක් කියලා කිය හැකියි. මං එහෙම කියන්නේ මේක හරි කරදරයක් වුණා. හරි? මලපහ කිරීම සඳහා මොන අනුගත වීමෙන්ද? චර්යාමය අනුගත වීමෙන් කියන එක තේරුම් ගන්න ඕනේ. මේ කියන්නේ මේ ලස්සනට වාඩි වෙන්න කියන එක එහෙම නෙමෙයි. හරිද? මේ උණ්ඩුක පුච්චේ හඳුනාගත්තු විශේෂ කෘත්‍යයක් නැහැ. ඕක මල එනයක් වෙනවා සමහර වෙලාවට මේකේ මේ සමහරට ගල් කෑලි ඔය තියෙන ඒ වගේ ඒවා හරි ජීර්ණය නොවු කොටස් ගිහිල්ලා මේක ඉදිමෙන්න පුළුවන්. පැසවනවා. ඇපෙන්ඩිසයිටිස් කියලා කියන්නේ ඒක. ඔකට මොකද ඇපෙන්ඩික්ස් කියලා තමයි කියන්නේ. හරි? රයිට්. ආහාර මාර්ගයේ අවසාන කොටස මහාන්ත්‍රයයි. ඒ ප්‍රදේශ තුනකට බෙදිය හැකිය. මහාන්ත්‍රකය පළවෙනි එක. උණ්ඩුකය දෙවෙනි එක සීකම් මහාන්ත්‍රකයට කියනවා කෝලොන් කියලා. තුන්වෙනි එක ගුද මාර්ගය. කුඩා අන්ත්‍රය මහාන්ත්‍රයට ටී හැඩති සංදියකින් ටී හැඩති සංදියකින් සම්බන්ධ වෙනවා. මේ දැන් මේම හිතන්නේ මේ තියෙන්නේ මහාන්ත්‍රකේ නෙමෙයි මේ තියෙන්නේ උණ්ඩුකය කියලා හිතන්න. ඔන්න උණ්ඩුක පුච්චි. මේක උණ්ඩුකය. මේ මහාන්ත්‍රකය කියලා හිතන්න. ශුද්‍රාන්ත්‍රය ඇවිල්ලා සෙට් වෙන්නේ මෙතෙන් මෙහෙම. තේරුණාද? මෙන්න මෙහෙම ඇවිල්ලා සෙට් වෙන්නේ. එතකොට ඒ ටී සංදියේ එක පැත්තකින් මොකද්ද මේ තියෙන්නේ? උණ්ඩුකය. අනිත් පැත්තෙන් තියෙන්නේ මහාන්ත්‍රකය. එහෙමයි ඒක සෙට් වෙන්නේ. හරි? මේ ටී සංදියේ එක් බාහුවක් මහාන්ත්‍රකය වන අතර අනෙක් බාහුව කුඩා පැසක් වැනි උණ්ඩුකය වේ. උණ්ඩුකයේ උණ්ඩුක පොච්චේ නම් වූ ඇඟිල්ලක් වැනි නෙරුමක් ඇත. ඒ හයිලයිට් කරන ඇඟිල්ල. පුදුම ඇඟිලි ගොඩක් තියෙන මේකේ. මෙය විදුර කෙලවර සංවෘත වූ කුඩා නාලයක්. ඒ කියන්නේ විදුර කෙලවර කියලා කියන්නේ මෙන්න මෙහෙම තියෙනකොට මේ කෙලවර. ඒක සංවෘත. ඒ කවුරුත් එක සම්බන්ධ නැහැ. හරි. ඊළඟ ඩොට් එක. ඒ සත්තුගේ උණ්ඩුකයේ ලොකු වැඩක් වෙනවා. ඒකේ ඉන්නවා ශුද්‍ර ජීවීන්. ඒගොල්ලෝ ළඟ තියෙනවා මොන එන්සයිමේද? සෙලියුලේස්. අපි ඔක කතා කළානේ අන්‍යෝන්‍ය ආධාරය එකේ රෝමාන්තකයන්ගේ කියන සිද්ධියක් නේ. එතකොට ඒ ශුද්‍ර ජීවීන් සෙලියුලේස් වලින් සෙලියුලෝස් කඩ ග්ලූකෝස් දෙනවා. ඒකෙන් ටිකක් තමනුත් කනවා. හරි? ඒ වගේ වැඩක් කරනවා. ශුද්‍ර ජීවීන් මගින් පැසීම සඳහා උණ්ඩුකය වැදගත් වේ. ශුද්‍ර ජීවීන් මගින් පැසීම සඳහා උණ්ඩුකය වැදගත් වේ. එය සිදුවන්නේ විශාල වශයෙන් ශාක ද්‍රව්‍ය ආහාරයට ගන්නා සත්වයන්ගේය. විශාල වශයෙන් ශාක ද්‍රව්‍ය ආහාරයට ගන්නා සත්වයන්ගේය. ශාක ද්‍රව්‍ය ආහාරයට ගන්නා සත්වයන්ගේය. මහාන්ත්‍රේ කෘත්‍ය මහාන්ත්‍රකය සහ ගුද මාර්ගය කියන කොටස් දෙකකට කඩලා තියෙනවා. මහාන්ත්‍රකය මොකද කරන්නේ ළමයි මේ මහාන්ත්‍රකේ යද්දි? මේකෙන් යද්දි පෝෂක ද්‍රව්‍යද අවශෝෂණය කරන්නේ ජලයද? ජලය. පුළුවන් තරම් ජලය අවශෝෂණය කරන දැන් මේ හරිය මෙහෙන් ඔහොම හිමීට එනකොට අවසාන හරියට එනකොට මල ද්‍රව්‍ය වල ඝන බවක් තියෙනවා.
මුල හරිය හොදි බවක් වගේ තමයි තියෙන්නේ. කියන්නේ මේ අත්ත වශයෙන්ම හරි. ඊට පස්සේ පුළුවන් තරම් මොනවද අවශෝෂණය කරන්නේ? ජලය අවශෝෂණය කරලා මේක ගේනවා නිකන් එක්තරා මට්ටමකට. එතකොට ඔන්න ඔය වැඩේ වෙලා මෙතන ගුද මාර්ගයේ තියෙනවා වක්‍රපිදාන දෙකක්. අන්න වක්‍රපිදාන මතකද? සිනිඳු පේශි වෘත්තාකාර හැදිච්ච. තියෙනවා දෙකක්. එකක් අපිට පාලනය කළ හැකි. ඒක බැරි වුණා නම් තමයි ප්‍රශ්නේ වෙන්නේ. කුරුල්ල වගේ වෙනවා. එකක් පාලනය කරන්න බෑ. ඒක තියෙන්නේ ඇතුලෙන්. හරිද? එතකොට උග්‍ර කියන්නේ නෑ කරන්න දෙයක් නෑ. කරන්න දෙයක් නෑ. දැන් මල ද්‍රව්‍ය අපි දැන් මේ ගුදේ කියලා කියන්නේ මේ මල ද්‍රව්‍ය මල්ලක් කක්ක බෑග් එකක්. අපි මේක අපිනේ. කක්ක බෑග් එක. එතකොට මේකට මල ද්‍රව්‍ය ගබඩා කරගැනීමේ හැකියාව තියෙනවා. අනවශ්‍ය විදිහට විශාල වෙන්න දෙන්න හොඳ නෑ. ගබඩා කරගෙන යන්න පුළුවන් ඕන තැනක. බැහැර කරන තෙක් ගබඩා කරගත හැකි. රයිට් මේ අපි මේ මලබද්ධ සීන් එකේනේ අපි දැන් මේ මලබද්ධය ඇති මං කියන්නේ කි මොකද්ද? ප්‍රතීක ක්‍රියාව අම්මට සිරි. ඔන්න ඔය කේස් එක කියනවා නර්ව් ප්‍රශ්නවලදී, ස්නායු ප්‍රශ්නවලදී. හරිද? ඒ කියන්නේ මේ මල පහ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් හොඳටම ලෝඩ් වෙනවා කියලා තේරෙනවා. හරිද? හිතුවට යනවද මේක? යන්නේ නැහැ. ඔය එන්න ප්‍රශ්න යන්නේ. හරිද? ඔය ඒවා ලෙඩ. ඒවා කෙලින්ම ලෙඩ. හරි? එහෙම හේතුවෙන්ද මලබද්ධය ඇති වේ. ඊළඟ මේ හේතුවෙන් ගුදේ වේදනාවක් ඇතිවීමක්. දැන් බලන්න ඒක කියන්න තව ක්‍රමයකුත් තියෙනවනේ. මං එහෙම කියන්නේ දැන් ඒක කියන්න හොඳ එකක්ද? අමාරුවක් කියලා කිය හැකියි. මං එහෙම කියන්නේ මේක හරි කරදරයක් වුණා. හරි? මලපහ කිරීමේ අවස්ථාවක්ද ඇති වේ. මලපහ කිරීම සඳහා චර්යාමය අනුගත වීමෙන් අන්න තියෙන විදිය දැන් නිතර මලපහ කිරීමද මේ කියන්නේ? මලපහ කිරීම සඳහා මොන අනුගත වීමෙන්ද? චර්යාමය අනුගත වීමෙන් කියන එක තේරුම් ගන්න ඕනේ. මේ කියන්නේ මේ ලස්සනට වාඩි වෙන්න කියන එක එහෙම නෙමෙයි. චර්යාමය අනුගත වීම ඒක හයිලයිට් කරගන්න. චර්යාමය අනුගත වීම කියන්නේ අවශ්‍යතාවයේ තියෙද්දි යන්න ඕනේ. excuse me කක්කබරයි කිව්වා කියා. හරි? මලබද්ධය පාලනය කළ හැකියි. ආහාරයෙන් ප්‍රමාණවත් තන්තු ප්‍රමාණයක් ළමයා ගැනීමද? ඒ කියන්නේ දැන් බත් කාලා තන්තු කන්නද? නෑ. අඹ වල තියෙන තන්තු. හරි? තන්තු බහුල ආහාරයක් කියන එක බව සමහරවිට පොල්ලෙලි කිව්ව අවස්ථාවක් තියෙනවා. තන්තු බහුල ඔය මොනවද මේ රැටකොළු? ඒ වගේ අර තන්තු වර්ග වැඩි ආහාර. එතකොට කෙලින්ම ඉන්දක් ගත්ත නැගිට්ටා. හරි? තන්තු ප්‍රමාණයක් ලබා ගැනීමද මලබද්ධය වැළැක්වීමට උදව් වෙන්නේ. මේ අතේ ගෙනින් දැම්මා වගේ මේ එතකොට. හරි? හරි. දැන් එහෙම මොකක් කර කියමු උන්ට කුහරප වෙනවා අය. ඒවට කියන්නේ බං උගන්නන විදිහේ තියෙන මේ ගුණාත්මක බව. එතකොට තමයි ළමයෙකුට මේ පාඩම කාවදින්නේ. දැන් ප්‍රතීක ක්‍රියාව දැන් ජීවිතේ අමතක වෙනවා. එහෙමයි ඒක. ඒ නිසා ඔයා මේ එළියේ මේ මට මේ එක එක උන්ට උත්තර දෙන්න ඉන්නවන්න ඔයාලා උත්තරයක් දෙන්න හොඳ උත්තරයක් ඈ. හොඳට මහන්සිලා මෙසරත් වැඩ කරන්න.